සුබ දවසක්. අයින් ද වර්ල්ඩ් YouTube චැනලය තුලින් ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබයි. 2025 නොවැම්බර් මාස 17 වෙනි දින රවි ග්‍රහයා වෘශ්චික රාශිගත වීම සිදුවනු ලබයි. මෙම ග්‍රහ මාරුව වෘෂභ ලග්නයට කොයි ආකාරයෙන් බලපාන්නේද කියලා අපි දැන් සොයා බලමු. 2025 නොවැම්බර් මාස 17 වෙනි දින රවි ග්‍රහයා වෘෂභ ලග්නයේහි 7 වන භාවය වන වෘශ්චික රසට පැමිණෙනු ඇත. මෙම වෘශ්චික රාශිය තුල මාසයක කාලයක් රවි ග්‍රහයා ගමන් කරනු ලබයි. වෘෂභ ලග්නයේ 7 වන භාවයට රවි ග්‍රහයාගේ පැමිණීම රවි ග්‍රහයාට සුබ ස්ථානයක් නොවුනද වෘශ්චික රාශිය රවි ග්‍රහයාට මිත්‍ර රාශියක් බැවින් වෘෂභ ලග්න හිමියන්ට සුබඵල උදා කර දෙනු ලබයි. 2025 නොවැම්බර් 17 වන විට වෘශ්චික රාශිය තුල කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන්ද බුධ ග්‍රහයා සම බලයෙන්ද ගමන් කරමින් සිටින අවස්ථාවක රවි ග්‍රහයා වෘශ්චික රාශියට පිවිසීමත් සමග වෘෂභ ලග්න හිමියන්ට ඔවුන්ගේ 7 වන භාවය තුල රවි කුජ යෝගය උදා කර දෙනු ලබයි. මෙම ග්‍රහ තත්වයේ යටතේ වෘෂභ ලග්න හිමියන්ගේ සහකරු හෝ සහකාරිය සමග ඇති සම්බන්ධතාවය වැඩි දියුණු වන කාලයකි. වෘෂභ ලග්න හිමියන් විසින් කරගෙන යනු ලබන වෙළඳ ව්‍යාපාර හා හවුල් කොටස් ගනුදෙනු දියුණුවට පත්වේ. තවද රවි ග්‍රහයා වෘශ්චික රාශිගත වීම මගින් වෘෂභ ලග්න හිමියන් සමාජය සමග තිබෙන සම්බන්ධතාවයන් වැඩි දියුණු වේ. යම් වෘෂභ ලග්න හිමියෙකුගේ උප්පත්ති කේන්ද්‍රයේහි රවි ග්‍රහයා දුර්වලව පිහිටා ඇතනම් එවැනි වෘෂභ ලග්න හිමියන්ට සිටින සතුරන්ගෙන් කරදර ඇතිවිය හැක. එමෙන්ම වෘෂභ ලග්න හිමියන්ගේ 7 වන භාවය වන වෘශ්චික රසට රවි ග්‍රහයාගේ පැමිණීමත් සමග ශරීරයේ උකුල් ප්‍රදේශයේ හා යටිබඩ ප්‍රදේශයේ යම් රෝගී තත්වයකින් පීඩා විඳිමින් සිටියේ නම් එම රෝගී තත්වයන්ගෙන් මිදීමට අවස්ථාවක් ලැබේ. ඔබ සැමට ස්තුතියි.